මේ මානව සැකිල්ලයි. මෙහි අස්ථි 206යි. මෙහි කෘත්‍යයන් වන්නේ සන්ධාරණය, ආරක්ෂාව, චලනය, රුධිර සහිත සෑදීම, දේහ හැඩය පවත්වා ගැනීම, මේ දෙය ගබඩා කිරීමයි. මානව සැකිල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එනම් ආක්ෂක සැකිල්ල සහ ගාත්‍රා සැකිල්ල. ආක්ෂක සැකිල්ල අස්ථි 80කින් සමන්විතයි. ආක්ෂක සැකිල්ලේ හිස් කබල, මැද කනේ අස්ථි, කශේරුව, උරතලය හා පර්ශු අයත් වෙනවා. ගාත්‍රා සැකිල්ලේ අස්ථි 226ක් තියෙනවා. ගාත්‍රා සැකිල්ල කොටස් දෙකකට බෙදෙනවා. ඒ ගාත්‍රා හා මේඝනා ලෙස. එම ගාත්‍රා කොටස් දෙකකට බෙදෙනවා. ඉහළ ගාත්‍රා සහ පහළ ගාත්‍රා. අපට සපෝට් දෙන්න දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න.